Hi friends, welcome to my YouTube channel. ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම යන්නේ ඔයගොල්ලොම එක්කගෙන මගේ යුනිවර්සිටි එකට. මම ඉගෙන ගන්න තම්පර University of Applied Science University එකේ. ඉතින් අපි ගිහින් බලමු මේ යුනිවර්සිටි එක මොන වගේ facilitiesද students ලට දීලා තියෙන්නේ කියලා. මේ වගේ මුලින්ම අපේ main entrance එකෙන් entrance වෙද්දිම infodex එක තියෙනවා. ඉතින් මේ main entrance එකේ අපිට දැනගත යුතු හැම කරුණක්ම display කරනවා. එතන තියෙනවා campus එක open time එක, ඒ වගේම campus එකේ අපිට යන්න පුළුවන් areas මොනවද, campus එකේ එක building වලට යන directions, මේ හැමදේම main entrance එකේ ඒගොල්ලෝ display කරලා තියෙනවා. ඉතින් මගේ කැම්පස් එකට එන ඕනම කෙනෙක්ට, අලුත් ස්ටුඩන්ට් කෙනෙක්ට වුණත් කිසිම බයක් නැතුව අතරමං නොවී ඔයාට යන්න පුළුවන් ඕනම බිල්ඩින් එකක් මේ ඩිරෙක්ෂන් එකෙන් බලලා ගියොත් අතරමං වෙන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් අපිට අපේ ස්ටඩීස් වලදී අපිට යන්න තියෙන එක බිල්ඩින්ස් වලට එක ලෙක්චර් හෝල්ස් වල තමයි මේගොල්ලන්ගේ ලෙක්චර්ස් තියෙන. දවසින් දවස වෙනස් වෙනවා. ඉතින් ඒ යද්දී මේ ඩිරෙක්ෂන් එක බලලා යන ඕනම කෙනෙක්ට බය නැතුව අතරමං නොවී යන්න පුළුවන්. ඒ වගේම විශේෂ දෙයක් තමයි මෙතන මේ ඉන්ෆොඩෙක්ස් එකේ මේගොල්ලන්ගේ ඕපනින් ටයිම් වගේම අපිට ඇත්තටම මේ කැම්පස් එකට ඉස්සරහෙන් ට්‍රෑම් ලයින් එකක් යනවා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට ඊළඟට යන්න පුළුවන් ට්‍රෑම් එක, ඊළඟට ට්‍රෑම් එක එන වෙලාව, මේ හැමදේම මෙතන ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවා. ෆින්ලන්ඩ් වල දෙවනියටම විශාලතම යුනිවර්සිටි එක බවට තම්පර University of Applied Science එක හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේකේ ස්ටුඩන්ට්ස්ලා 12000කට අධික ප්‍රමාණයක් ස්ටඩීස් කරනවා. ඒ වගේම මෙතන ස්ටාෆ් එක ඉන්නවා 800ක් විතර. ඉතින් ඒ වගේ විශාල යුනිවර්සිටි එක තමයි මම අධ්‍යාපනය ලබන්නේ. දැන් මම යන්නේ මගේ යුනිවර්සිටි එකේ තියෙන මම ආසම ඒ වගේම විශේෂිත වූ තැනකට. ඒ තමයි කිරියස්තෝ. කිරියස්තෝ කියන්නේ ෆින්ලන්ඩ් භාෂාවෙන් ලයිබ්‍රරි එකට. මේ ලයිබ්‍රරි එක තියෙන්නේ කැම්පස් එකේ මේන් එන්ට්‍රන්ස් එකෙන් එන්ට්‍රන්ස් වෙලා එතන තියෙන ස්ටෙයාර්කේස් එකකින් උඩට යද්දී පළවෙනිටම හම්බෙන ෆ්ලෝර් එකේ තමයි ලයිබ්‍රරි එක තියෙන්නේ. ඉතින් ගිහින් බලමු මේ ලයිබ්‍රරි එකේ මොන වගේ ෆැසිලිටිස් අපිට දීලා තියෙන්නේ කියලා. ඉතින් ලයිබ්‍රරි එකට එන්ට්‍රන්ස් වෙද්දිම කස්ටමර් සර්විස් ඔෆිස් එක තියෙනවා. අපිට ඕනම ප්‍රශ්නයක් මෙතනින් අහලා ලයිබ්‍රරි එක සම්බන්ධයෙන් අවශ්‍ය හැම දෙයක්ම මෙතනින් අහලා අපිට දැනගන්න පුළුවන්. අපි ලංකාවේදී නම් ලයිබ්‍රරි එකෙන් බුක් එකක් ගද්දී ලයිබ්‍රරියෙන් චෙක් කරලා තමයි පොත දෙන්නේ. හැබැයි අපි මෙතනදී සෙල්ෆ් සර්විස් එකක් තමයි කරන්නේ. මම හිතනවා ෆින්ලන්ඩ් වල තියෙන හැම ලයිබ්‍රරි එකකම මේ සර්විස් එක තියෙන්නේ. අපි ඇවිල්ලා අපේ පොතයි යුනිවර්සිටි එකෙන් දීලා තියෙන ලයිබ්‍රරි කාඩ් එකයි මෙතන දීලා පින් නම්බර් එකක් තියෙන එකත් එක්ක මෙතන අපි ස්කෑන් කරාම අපිට චිට් එකක් එනවා. චිට් එක ඉන්ක්ලූඩ් වෙනවා. අපි පොත ආයෙ දෙන්න ඕනේ. දවස මේ සිස්ටම් එකෙන් තමයි අපි ලයිබ්‍රරි එකෙන් පොතක් ගන්නෙ. ඒ වගේම මෙතන විශේෂයෙන්ම ඔන්ලයින් බුක්ස් රීඩ් කරන්න ෆැසිලිටි එකක් දීලා තියෙනවා මේ යුනිවර්සිටි එකේ. ගොඩක් වෙලාවට මෙතන නැති අපේ ස්ටඩීස් වලට අදාළ බුක්ස් හැමදේම අපේ ලෙක්චරර්ස්ලා අපිට ඔන්ලයින් රිෆරන්ස් එකක් දෙනවා. ඒ රිෆරන්ස් එකෙන් තමයි අපි මෙතන බුක්ස් රීඩ් කරන්න. ඉතින් මම හිතනවා ඒක ගොඩක් හොඳ ෆැසිලිටි එකක් මේ යුනිවර්සිටි එකෙන් අපිට දීලා තියෙනවා. ඒ වගේම මේ කැම්පස් එකේ ලයිබ්‍රරි එක උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් වීක් ඩේස් වල ඕපන් කරලා තියෙනවා. අපිට 4න් පස්සේ එන්න ඕන නම් අපිට උදේ 8 ඉඳන් 10 වෙනකම් ඇත්තටම මේ යුනිවර්සිටි ලයිබ්‍රරි එකේ ඉන්න පුළුවන්. හැබැයි 4න් පස්සේ අපි ඉන්නවා නම් අපිට කී කාඩ් එකක් ඕනේ. ඉතින් මේ කී කාඩ් එක අපි යුනිවර්සිටි එකට එන්ට්‍රන්ස් වෙද්දිම ස්ටුඩන්ට් කෙනෙක්ට ලැබෙන රයිට් එකක්. ඒ කී කාඩ් එක යූස් කරලා අපිට යුනිවර්සිටි එකේ ඕනෑම වෙලාවක ඕනෑම තැනක නිවාඩු දවසක වුණත් ඕනම වෙලාවක ඇවිල්ලා ස්ටඩීස් කරන්න පුළුවන්. ඉතින් උදේ 8 ඉඳන් ඒ කියන්නේ රෑ 10 වෙනකම් මේ කී කාඩ් එක තියෙනවා නම් අපිට යුනිවර්සිටි ලයිබ්‍රරි එකේ ඉන්න පුළුවන්. ඒ වගේම වීකෙන්ඩ්ස් වලත් උදේ 7:00 ඉඳන් රෑ 8 වෙනකම් යුනිවර්සිටි ලයිබ්‍රරි එක ඕපන් වෙනවා. මේ කී කාඩ් එක තියෙනවා නම් ඒක ස්කෑන් කරලා ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට ඇවිල්ලා මෙතන ස්ටඩීස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ෆැසිලිටිස් උත් මේ යුනිවර්සිටි ලයිබ්‍රරි එකෙන් අපිට දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ වගේ එක විදිහේ ඒරියාස් ස්ටුඩන්ට් කෙනෙක්ට සෙල්ෆ් ස්ටඩීස් කරන්න, ගෲප් එකක් විදිහට ස්ටඩීස් කරන්න එක ස්පේසස් හදලා තියෙනවා.
ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මම මේ යුනිවර්සිටි ලයිබ්‍රරි එකේ දැක්ක ස්ටුඩන්ට්ස්ලා හදන තීසිස්. මේ හැම දෙයක්ම ඩිස්ප්ලේ කරලා තියෙනවා. අපිට ඕන ඒ දේවල් රිෆර් කරලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ ඒ හැම දෙයක්ම කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් හදන හැම තීසිස් එකක්ම මේගොල්ලෝගේ වටිනා සම්පතක් විදිහට ඒගොල්ලෝ මේ විදිහට සුරක්ෂිතව තියෙනවා. ඉතින් මම දන්න තරමින් ලංකාවේ නම් අපි හදන තීසිස් ඇත්තට මේගොල්ලෝ අදාළ කාලෙන් පස්සේ විසි කරනවා. ඉතින් මේගොල්ලෝ මේ විදිහට කරන්න ඒක ආරක්ෂිතව ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් වෙන විදිහට ඒවත් තියලා තියෙනවා. දැන් මම යන්නේ තවත් ආසම තැනකට. ඒ තමයි කැම්පස් එකේ රෙස්ටොරන්ට් එක. මේක තියෙන්නේ කැම්පස් එකට අර මම කලින් පෙන්නුව මේන් එන්ට්‍රන්ස් එකෙන් එන්ට්‍රන්ස් වෙද්දිම ඉන්ෆොඩෙක්ස් එකට පිටිපස්සේ කියන්නේ සම්පූර්ණ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේම තියෙන්නේ යුනිවර්සිටි රෙස්ටොරන්ට් එක. මොකද මං කියවනේ 12000ක් විතර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඉතින් ලන්ච් ටයිම් එකට මේක පිරීලා ඉතිරිලා යනවා. ඉතින් ඒ නිසා ලොකු ඒරියා එක මේ රෙස්ටොරන්ට් එක විහිදලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකේ කෑම ගන්න යද්දි අපිට යූරෝ 3ක් වැනි මුදලක් වැය වෙනවා. ඉතින් එක ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් යූරෝ 3ක් අය කරනවා අපිට ඕනම කෑමක් ඕනම විදිහකින් මෙතන ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ යුනිවර්සිටි එකේ තියෙනවා තම්ක කියලා යූනියන් එකක්. ඒ කියන්නේ ස්ටුඩන්ට් යූනියන් එකක්. අපි මේ ස්ටුඩන්ට් යූනියන් එකේ මෙම්බර්ෂිප් කෙනෙක් වෙනවා නම් අපිට පුළුවන් මේ ඩිස්කවුන්ට් එකක් මේ කෑම මිලදී ගද්දි ගන්න. ඉතින් ඒ වගේ ෆැසිලිටිස් උත් මේ කැම්පස් එකේ තියෙනවා. අපි දැන් යමු තවත් විශේෂ තැනකට. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන ඕනම කෙනෙක්ට මේ ස්ථානට යනවා තමයි සෝෂල් කවුන්සලර්ගේ රූම් එක. මේකේ තියෙන ෆස්ට් ෆ්ලෝර් එකේ ඒ කියන්නේ ලයිබ්‍රරි එකට ගිය ෆ්ලෝර් එකේම අනෙක් පැත්තේ තියෙන. අනිවාර්යයෙන්ම ෆින්ලන්ඩ් වලට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන ඕනම කෙනෙක් ආපු දවසට පහුවෙන දවම මේ කෙනාව ගිහින් අපි හම්බෙන්න ඕනේ. ඉතින් එයාගෙන් අපිට යුනිවර්සිටි එකේ ඩොකියුමන්ටේෂන් පැත්ත අපාර්ට්මන්ට් එකක් හොයාගන්න ඕනේ විදිය. ඒ වගේම ෆින්ලන්ඩ් වල අපිට ආපු ගමන් රෙජිස්ටර් වෙන්න එක ඔෆිස් තියෙනවා. එන්නේ ඔෆිස් වලට අවශ්‍ය හැම ගයිඩන්ස් එකක්ම සෝෂල් කවුන්සලර්ගෙන් අපිට ලැබෙනවා. ඒ වගේම මේ කැම්පස් එක ඉතා විශාල වපසාරික විහිදලා තියෙනවා. ඒ නිසා මේන් එන්ට්‍රන්ස් එක මම අර කලින් පෙන්වන මේන් එන්ට්‍රන්ස් එකට අමතරව තව එන්ට්‍රන්ස් එකක් මේ සෝෂල් කවුන්සලර්ගේ රූම් එකෙන් බැහැලා පල්ලෙහාට යද්දි තියෙන. ඉතින් මේ තියෙන්නේ ඒ එන්ට්‍රන්ස් එක. ඉතින් එතනත් මේ වගේ ඩිරෙක්ෂන්ස් තියෙන අපිට කොයිම වෙලාවකවත් අතරමං නොවි ඕනම ස්ථානයකට යන්න පුළුවන් මේ එන්ට්‍රන්ස් වල තියෙන ඩිරෙක්ෂන්ස් අනුව ගියත්. ඇත්තටම කැම්පස් එකට එන්ට්‍රන්ස් වෙච්ච වෙලාවෙ ඉඳන් එළියට යනකම් මේක ස්ට්‍රෙස්ලස් ප්ලේස් එකක් එන්වයරන්මන්ට් එකක් විදිහට අපිට දැනෙනවා. ඉතින් කැම්පස් එක ඇතුලේ එක එක මේ වගේ පොඩි පොඩි වර්ක්ෂොප්, ගේම්ස්, ඉවෙන්ට්ස් ඇත්තටම ඕගනයිස් වෙනවා අපේ කැම්පස් එක ඇතුලේ. ඉතින් ඒ දේවලුත් අපි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම හිතනවා අපිට විශේෂිත වූ අවස්ථාවන් කියලා. ඉතින් මම මේ කැම්පස් එකේ ස්ටඩී කරන්නේ හෙල්ත් කෙයා ඇන්ඩ් නර්සින් කියන බැචලර් එක. ඉතින් ඒ නිසා මට හැම තිස්සම යන්න වෙන ඒරියා එකක් තියෙනවා. ඒ තමයි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ට එහෙම නැත්නම් නර්සින් ස්ටුඩන්ට් කෙනෙක්ට අනිවාර්යයෙන්ම එයා අපේ ස්කිල් ස්ටේෂන්ස් වලට මෙන්න මේ බිල්ඩින් එකට යන්න ඕනේ. ඉතින් අපි දැන් ගිහින් බලමු ඒකේ කොහොමද ක්ලාස් රූම්ස් තියෙන්නේ කියලා. ඉතින් එන්ට්‍රන්ස් වුණ ගමන් මේ වගේ කබඩ්ස් වල මෙන්න මේ වගේ අපේ ස්ටඩීස් වලට අවශ්‍ය දේවල් ඩිස්ප්ලේ කරලා තියෙනවා. තවත් විශේෂිත දෙයක් තමයි අපිට අපේ ප්‍රැක්ටිකල්ස් ප්‍රැක්ටිස් කරන්න
මෙන්න මේ වගේ රූම් එකක් තියෙන. ඉතින් අපි ගෲප් එකක් විදිහට ඕගනයිස් වෙලා අපිට ඇවිල්ලා මේ රූම් එක බුක් කරලා ඇවිල්ලා මෙතන තියෙන equipments use කරලා අපිට අපේ nursing practical lessons අපිට practice කරන්න පුළුවන්. ඉතින් ඒකත් විශේෂිත අවස්ථාවක් කියලා මම හිතනවා nursing student කෙනෙක්ට ලැබෙන. ඒ වගේම ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ H බිල්ඩින් එකට ආවම ඔඩිටෝරියම් එකකුත් තියෙනවා. මෙන්න මේ වගේ ඔඩිටෝරියම් කීපයක් මේ යුනිවර්සිටි එකේ පිහිටලා තියෙනවා. දැන් මාත් එක්ක යමු තවත් විශේෂිත ස්ථානයකට. ඉතින් මේකට යන්න අපි මම අර කලින් පෙන්නුවේ දෙවෙනි එන්ට්‍රන්ස් එකෙන් එක්සිට් වෙන්න ඕනේ. එක්සිට් වෙලා මේ විදිහට පරිදගෙන යන්න තියෙන්නේ මේ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් කෙනෙක්ට ලැබෙන තවත් හොඳ ෆැසිලිටි එකක් දෙන ස්ථානයකට. ඉතින් අපි ගිහින් බලමු මොකද්ද කියලා. ඒ තමයි යුනිවර්සිටි එකේ ස්පෝර්ට් යුනිට් එක. ඉතින් මේකේ ජිම් ෆැසිලිටිස් ඒ වගේම අපිට ඕනම ස්පෝර්ට් එකක් කරන්න ඒ වගේ හැම ෆැසිලිටි එකක්ම යුනිවර්සිටි එකෙන් ලබා දෙනවා. හැබැයි මේකටත් අපි මෙම්බර්ෂිප් එකක් ගන්න ඕනේ. ඉතින් මේ මෙම්බර්ෂිප් එක ගත්තාම ඔයාලට ඕනම දවසක ඕනම වෙලාවක මේ කැම්පස් එකේ ජිම් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම එක ස්පෝර්ට්ස් වලට ජොයින් වෙලා ඒ දේවල් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆින්ලන්ඩ් වල තියෙන ගොඩාක් වොෂ්රූම් යුනිසෙක්ස්. දැන් මේ කැම්පස් එකෙත් ඒ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් ස්ටාෆ් එක ඒ වගේම ජෙන්ට්ස් ෆීමේල් කියලා කිසිම ભેදයක් නැහැ. හැමෝටම එකම වොෂ්රූම්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා වෙන්නේ මේ ෆින්ලන්ඩ් වල කාන්තා පිරිමි ભેදයක් නැහැ. ඒ වගේම ස්ටාෆ් කියලා විශේෂ සැලකිලි නැහැ. හැමෝම එකම තලයකයි විදිහට තමයි කැම්පස් එකේදී ෆින්ලන්ඩ් වල අනිත් සාමාන්‍ය සොසයිටි එකෙත් සැලකන්නේ. ඉතින් මගේ කැම්පස් ජර්නි එක ඔය වගේ. මම අද කැම්පස් එකේ විශේෂිත උතන් කිහිපයක් ගැන තමයි ඔයාලා එක්ක බෙදාගත්තේ. තව දුරටත් තව විස්තර ඔයාලා එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මම subscribe කරලා දිගටම මාත් එක්ක රැඳී සිටින්න කියා ආදරෙන් ඉල්ලා සිටිනවා. Thank you. Bye.